කට්ටිය මොකද වෙන්නේ? ඔන්න අපි තවත් බ්ලොග් එකකින් හම්බුණා. මේ දවස් ටිකේ වෙනවා අපේ වත්තේ සම්පූර්ණ ලින්ක් කරන එක මම ඔයාලට දෙන්නේ. මොකද දැකපු නැති දෙකලා නැති කට්ටිය ගොඩක් අත්දැක ගන්නවා. මම පෙන්නන්න. අද නම් හේන් දෙකක් ඇදුවා. කන්දේ වල එක හේනක සම්පූර්ණ අපි ඉරිපු ටික ඇට කරා. මම ඔයාලට පෙන්නන්නම් ගොඩේ. මේ දින්නේ ඇට කරපු ටික. මේ සම්පූර්ණ දින්නේ දැන් ඉරිපු ඇට. කියනද ඔයාලට? විඳුනත අර එහා පැත්තේ හේනේ අපේ එහා පැත්තේ කෑල්ල කඩපු ටික අපි වෙනම දැන් මෙතන කොට කරලා තියෙනවා. ඒක පස්සේ ගන්න හේන් වල වෙනම ගන්නෙ. දැන් අද මේකේ කොටස කඩපු ටික තමයි මේ තියෙන්නේ. මතක ඇති මම මත්සංකත් එක්කත් කලින් වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන මේකේ කඩපු එකේ තව තියෙනවා අපි තුනී කරන්න තව අතන තියෙනවා. මේක දැන් තුනී කරන්න ඕනේ. කඩන්න ඕන දේවල් දැන් ඒක ඇට කරන්නේ අපි නම් මෙහි කියන භූතය ගහනවා කියලා කියන සමහර තැන්වල සුනාමි ගහනවා කියලා කියනවා. ඒකට අපි ඒක පැත්තේ සම්පූර්ණ ඉරුද ආදි මේ විදිහට මේ සම්පූර්ණ ඉරුම් කරා සුද්ධ වෙලා මේ පොතු වෙන්ගෙන එනවා. හරි ඉරුම් කරලා මේ විදිහට පොත් වෙනම ගැරිලා ඊට පස්සේ වෙනම නහලු ටිකයි නහලක් නහලු වල බරින්ද ඒ ටික යනවා ඉස්සෙල්ලාම වර පැත්තට. මේක දැන් හල්ල කියලා කියන්නේ ඉරුදට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේකට. ඉතින් ඉරුදට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේක තමයි. මේකෙන් වෙන වෙනම ඇට ටික ගැලවිලා වෙනම අර විදිහට අපිට ගන්න පුළුවන්. ඒනවා ඉරුම් පොත්. මම ඔයාලට මේකට ඒ විදිහට භූතය ගහද්දි සුනාමි ගහනවා කියන භූතය ගහනවා කියන මැෂින් එකට දාලා ඒ වැඩේ කරද්දි මම ඔයාලට වෙනම පෙන්නන්නම්. දැන් අපි කට්ටිය කරපැත්තේ කඩනවා. ඔන්නම තමයි ඉතින් අපේ මේ දවස්වල හේන් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඔන්නම තමයි ඉතින් අපේ හේන් වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ වෙල් තනි කරපු තියෙන හේන් තමයි තියෙන මේකට හැම ගෙදරකටම අම්පාර පැත්තේ මේ දවස්වල ඉතින් හැමෝම වගේ මේ වල ටික කරනවා. හැමෝටම වගේ අම්පාර පැත්තේ තියෙන තව බ්ලොග් එකකින් අපි හම්බෙමු. තව ඉස්සරහට වීඩියෝ ගොඩාක් දාලා යන කට්ටිය සෙට් වෙලා ඉන්න. එහෙනම් මම ඊළඟට පෙන්නන්නම් පස්සේ මේ වීඩියෝ එක ගහද්දි මම පෙන්නන්නම් කොහොමද කියලා. දැන් අපි තව එකකින් හම්බෙමු. එනම් බයි.